11 වෙනි පරිච්ඡේදය රතු ඉන්දියානුවෝ නිවසට ඇති. එක් හිමිදිරි උදෑසනක සිය තුවක්කුව ගත් අප්පච්චි දඩයමේ ගියේය. ඔහු ඒ දිනේ ඇඳ සාදන්නට අදහස් කොට තිබුණේය. ඔහු ගෙතුළට ලී ගෙනා විට අම්මා රෑකෑමට මස් නැති බව කීවාය. ඉතින් ලෑලි ටික බිත්තියට හේතු කළ ඔහු තුවක්කුව කරට ගත්තේය. ජැක්ටද දඩයමේ යෑමට ඕනෑ විය. තමාද කැටුව යන ලෙස කියමින් ඌ බැගෑපත්ව අප්පච්චි දෙස බලා සිටි අතර උගේ පපුවෙන් නිකුත් වූ සිහින් කෙඳිරිල්ලක් ලෝරාද ඌ සමග හඬන්නට ඔන්න මෙන්න කියන තුරම උගේ උගුරේ පොපියන්නට විය. එහෙත් අප්පච්චි ඌව දම්වැලකින් ඉස්තාලයේ බිත්තියට ගැට ගැසුවේය. "බැහැ ජැක්," අප්පච්චි කීවේය. "උඹ මෙහි නැවතිලා ගේ බලා ගන්න ඕනේ. ඊළඟට ලෝරා හා මේරී අමතා දරුවනේ ඌව ලිහන්න එහෙම එපා" යයි කීවේය. අසරණ ජැක් බිම වැතිර ගත්තේය. දම්වැලකින් බැඳීම ලැජ්ජාවට කරුණක් වූ අතර ඌට එය තදින්ම දැනී තිබුණි. අප්පච්චිගෙන් හිස ඉවතට හරවාගත් ඔහු තුවක්කුව උරමත තබාගෙන ඈතට යන අයුරු නොබැලුවේය. තනිතලාව විසින් ගිලගන්න අතුරු ඈතට ගිය අප්පච්චි අන්තිමේදී නොපෙනී ගියේය. ලෝරා ජැක් සැනසීමට උත්සාහ කළ නමුත් උගේ සිත සැනසුනේ නැත. ඌ වැඩි වැඩියෙන් දම්වැල ගැන සිතන තරමට උගේ හදවත වැඩි වැඩියෙන් කම්පාවට පත්විය. ලෝරා ඌ සුරතල් කරමින් හා සෙල්ලම් කරමින් ඌ සතුටු කිරීමට උත්සාහ කළ නමුත් ඉන් සිදු වූයේ ඌ තවත් බුම්මාගෙන සිටීම පමණි. ජැක් කනස්සල්ලෙන් සිටියදී ඌ දමා යන්නට හොඳ නැතැයි ලෝරා හා මේරී සිතූහ. ඉතින් මුළු උදය වරුවම දෙදෙනා ඉස්තාලයට වී ගත කළහ. ජැක්ගේ මෘදු වෛරම් වැටුණු හිස හා උගේ ඇස් වටා අතගෑ ඔවුහු ඌ දම්වැලකින් බැඳ දැමීම ගැන තමන් කොතරම් කනගාටු වනවාදැයි ඌට පැවසූහ. ඌ යන්තමට ඔවුන්ගේ අත් ලෙවකෑ නමුත් ඉතා කනගාටුවෙන් හා කෝපයෙන් පසුවිය. ඌ ලෝරාගේ දණහිස මත හිස තබාගෙන සිටි අතර ලෝරා ඌට කතා කරමින් සිටියාය. එක්වරම නැගී සිටි ජැක් රෞද්‍ර ගැඹුරු හඬකින් ගෙරෙව්වේය. උගේ ගෙලේ මවිල් ලිලිප්පී තිබූ අතර ඇස් කෝපයෙන් රතු වී තිබුණි. ලෝරා බියපත් වූවාය. ජැක් මින් පෙර කිසිදාක ඈට ගොරවා නැත. ඊළඟට ජැක් සිය උරහිසට උඩින් බලා සිටිනු දුටු ලෝරා ඒ දෙස බැලූ අතර එකා පිටුපස එකා බැගින් නිරුවත් වනචාරී මිනිසුන් දෙදෙනෙකු රතු ඉන්දියානුවන්ගේ අඩිපාර දිගේ එන අයුරු දුටුවාය. "මේරි අර බලන්න!" ඇය කෑගෑවාය. එදෙස බැලූ මේරිද ඔවුන්ව දුටුවාය. ඔවුහු උස කෙට්ටු රෞද්‍ර පෙනුමැති මිනිස්සු වූහ. ඔවුන්ගේ සම දුඹුරු පැහැයට හුරු රතු පැහැයක් ගත්තේය. ඔවුන්ගේ හිස උලක් මෙන් පෙනෙන්නට වූ අතර එසේ උලක් මෙන් වූයේ ඍජුව බඳින ලද හිසකෙස්ය. එයට යටින් පිහාටු ගසා තිබුණි. සර්පයන්ගේ ඇස් මෙන් කළු පැහැති වූ ඔවුන්ගේ ඇස් නිශ්චලව දිලිසෙමින් තිබුණි. ඔවුහු වඩාත් ලං වෙමින් සිටියහ. අනතුරුව ඔවුහු නිවසේ අනිත් පැත්තෙන් නොපෙනී ගියහ. ලෝරා හා මේරි හිස් හරවා නිවස පසු කළ පසු ඒ භයානක මිනිසුන් දෙදෙනා මතුවන ස්ථානයේ දෙස බැලූහ. "ඉන්දියන් කාරයෝ!" මේරී කෙඳිරුවාය. ලෝරා සීතල වී සිටියාය. ඇගේ ඉඟටිය දෙසින් අසනීප ගතියක් දැනුණු අතර ඇගේ දෙපය පණ නැති වී තිබුණි. ඇයට හිඳ ගැනීමට ඕනෑ විය. එහෙත් ඇය සිටගෙන ඒ රතු ඉන්දියානුවන් නිවස පසු කර යනතුරු බලා සිටියාය. රතු ඉන්දියානුවන් නිවස පසු කර ගියේ නැත. මේ මුළු වේලාවෙම ජැක් ගොරවමින් සිටියේය. දැන් ගැරවීම නතර කළ ඌ දම්වැල දෙසට පනිමින් සිටියේය. උගේ දැස රතු වී දෙතොල් පිටුපසට ඇඹරි පිටේ මවිල් කෝපයෙන් නිලිපී තිබුණි. දම්වැලෙන් නිදහස් වීම සඳහා ඌ නොනවත්වාම උඩ පනිමින් සිටියේය. දම්වැල නිසා ඌ තමා අසල සිටීම ගැන ලෝරා සතුටු වූවාය. "ජැක් ඉන්නවනේ!" ඇය මේරීට රහසින් කීවාය. "ජැක් අපිට මුකුත් වෙන්න දෙන්නේ නෑ. අපි ජැක් ළඟ ඉන්න නිසා අපිට හොඳයි. ඒගොල්ලෝ ගේ ඇතුලේ." මේරී කෙඳිරුවාය. "ඒගොල්ලෝ අම්මයි කේරී එක්ක ගේ ඇතුලේ." ලෝරාගේ සිය ළඟම වෙවුලන්නට පටන් ගත්තේය. තමා කුමක් හෝ කළ යුතු බව ඇය දැන සිටියාය. ඒ රතු ඉන්දියානුවන් අම්මාට හා කුඩා කේරීට කුමක් කරනවාදැයි ඈ දන්නේ නැත. නිවසින් කිසිදු හඬක් ඇසෙන්නේත් නැත. "අනේ ඒගොල්ලෝ අම්මට මොනවා හරි කරයිද?" ලෝරා කෙඳිරිලි හඬකින් කෑ ගැසුවාය.
අනේ මන් දන්නේ නෑ. මේරී රහසින් කීවාය. මම ජැක්ව ලිහනවා. ලෝරා බැරැන්ඩි හැඬකින් කෙඳිරුවාය. ජැක් ඒගොල්ලන්ව මරලදායි. අප්පච්චි එපා කිව්වා. මේරී පිළිතුරු දුන්නාය. හඬ නගා කතා කිරීමට ඔහු බිය වූහ. ඔහු හිස් එකට ලං කරගෙන නිවස දෙස බලමින් රහස් කියාගන්නට විය. එයා දන්නේ නෑනේ ඉන්දියන් කාරයයි කියලා. ලෝරා කීවාය. එයා කිව්වා ජැක්ව ලිහන්න එපා කියලා. මේරී හඬන්නට ආසන්නය. ලෝරා ඉන්දියානුවන් සමග ගෙතුල සිරවී සිටින කුඩා කේරී හා අම්මා ගැන කල්පනා කළාය. මං යනවා අම්මට උදව් කරන්න. යයි ඇය කීවාය. ඇය අඩි දෙකක් දුව ගොස් අඩියක් ඇවිද්දාය. ඊළඟට අපිට හැරී වේගයෙන් ජැක් වෙතට දිවාවාය. උමතුවෙන් මෙන් ඌ දැඩිව අල්ලාගත් අය උගේ හති දමන ශක්තිමත් ගෙලේ එල්ලුණාය. ඈට හිංසාවක් කිරීමට ජැක් කිසිවෙකුටත් අවසර දෙන්නේ නැත. අපි අම්මට ගේ තනියම ඉන්න දෙන්න හොඳ නෑ. මේරී කෙඳිරුවාය. ඇය වෙවුලන සිරුරින් යුතුව නොසැලී සිටියාය. බියපත් වූ විට මේරීට යන්තම්වත් සෙලවිය නොහැකිය. ජැක්ට හේතු වී මුහුණ සඟවාගත් ලෝරා ඌ තරයේ අල්ලා ගත්තාය. ඊළඟට ඌ අතහැරිය ඇය දෑත් මිටි මොලවාගෙන දෑස් තදින් පියාගෙන හැකිතරම් වේගයෙන් නිවස දෙසට දිව්වාය. ඈ පය පැකිලී බිම වැටුණු අතර ඇගේ දෑස් වහා විවර විය. යළිත් නැගිටගත් අය කිසිවක් සිතන්නටත් පෙරම දුවන්නට වූවාය. මේරී ඈ පසුපස දුවයමින් සිටියාය. ඔවුහු දොර වෙතට ආහ. එය හැර දමා තිබූ අතර ඔවුහු හඬකදු පිට නොකර ගේ තුළට රිංගූහ. නිරුවත් වනචාරී මිනිස්සු දෙදෙනා ගිනි උඳුන අසල සිටගෙන සිටියහ. අම්මා උඳුන අසල නැමීගෙන කිසිවක් පිසිමින් සිටි අතර කේරී දෑතින්ම අම්මාගේ සායේ එල්ලි ඇගේ හිස සායේ රැලි අතර සඟවාගෙන සිටියාය. ලෝරා අම්මා දෙසට දිව්වාය. එහෙත් උඳුන වෙත ලංවන්නට පෙර ඈට ඉතා දරුණු ගඳක් දැනුණු අතර ඇය රතු ඉන්දියානුවන් දෙස බැලුවාය. ඒ ඇසිල්ලේම ඇය විදුලි වේගයෙන් බිත්තියට හේතු කර තිබූ දිගතිපටු ලෑල්ලක් පිටුපස හිස සඟවා ගත්තාය. ලෑල්ලගේ දෑස් සඟවා ගැනීමට තරම් පළල් විය. ඈ ඇගේ හිස සම්පූර්ණයෙන්ම නිසලව තබාගෙන නාසය ලෑල්ලට ඔබාගත් විට ඈට රතු ඉන්දියානුවන් පෙනුනේ නැත. එහෙත් ඇයට හිස යන්තම්වත් නොසලා සිටීමට නොහැකි වූ අතර ඇය හෙමිහිට එබිකම් කළාය. එවිට ඇයට වනචාරී මිනිසුන් දැක ගත හැකි විය. පළමුව ඇය ඔවුන්ගේ මොකසින් සපත්තු දුටුවාය. මොකසින් සපත්තු යනු මුවහමින් මසන ලද සපත්තු වර්ගයකි. ඊළඟට ඔවුන්ගේ නහර සහිත නග්න රතුවන් දුඹුරු පැහැයට හුරු දෙපා ඉහළ සිට පහළට දුටුවාය. රතු ඉන්දියානුවන් දෙදෙනාම ඔවුන්ගේ ඉනවටා හම්පටියක් පැළඳ සිටි අතර එහි ඉදිරියෙන් කුඩා සතෙකුගේ ලොම් සහිත සමක් එල්ලෙමින් තිබුණි. ඒ සම කළු හා සුදු ඉරි සහිත එකක් වූ අතර අප්‍රියජනක ගඳාවේ කොහෙන්දයි ලෝරා දැන් දැනගත්තාය. ඒවා අලුත් උරුලෑ සම්පිය. අප්පච්චිගේ වැනි දඩයම් පිහියක් හා අත්පොරවක් සෑම උරුලෑ සමකම එල්ලෙමින් තිබුණි. රතු ඉන්දියානුවන්ගේ ඉලෑට ඔවුන්ගේ නග්න ඇලපත දෙසින් කුඩා කඳු වැටිමින් ඉලිප්පී තිබුණි. ඔහු පපුව මත දෑත් බැඳගෙන සිටියහ. අන්තිමේදී යළිත් ඔවුන්ගේ මුහුණ දෙස බැලූ ලෝරා වහා ලෑල්ල පිටුපසට මුවා වූවාය. ඔවුන්ගේ මුහුණුවල නිර්භීත බිහිසුණු හා සාහසික පෙනුමක් විය. ඔවුන්ගේ කළු පැහැති දෑස් දිලිසුනේය. මේ වනචාරී මිනිසුන්ගේ නළුවට ඉහළින් හා කන්වලට ඉහළින් කෙස් වැවී තිබුණේ නැත. එහෙත් ඔවුන්ගේ හිස් මුදුනේ ඍජු කෙස් රදක් විය. එය පටිවලින් බැඳ පිහාටු ගසා තිබුණි. ලෝරා යළිත් ලෑල්ල පිටුපස සිට එබී බලන විට රතු ඉන්දියානුවන් දෙදෙනාම ඈ දෙස බලා සිටියහ. ඇගේ හදවත උගුර වෙත පැන එහි බරෙන් ඇගේ හුස්ම හිර කළේය. කළු පැහැති දෑස් දෙකක් ඇගේ දෑස් දෙසම බලමින් දිලිසුනේය. රතු ඉන්දියානුවා සෙලවුණේවත් නැත. ඔහුගේ මුහුණේ එකදු මාංශ පේශියක්වත් සෙලවුණේ නැත. ඔහුගේ දිලිසෙන දෑස් ඈ දෙසට දීප්තියක් එල්ල කළා පමණි. ලෝරාද සෙලවුණේ නැත. ඈ හුස්ම ගත්තේද නැත. රතු ඉන්දියානුවා උගුරෙන් කෙටි කර්කශ ශබ්ද දෙකක් නිකුත් කළේය. අනෙක් රතු ඉන්දියානුවාද එවැනිම හඬක් නැගුවේය. ලෝරා යළිත් ලෑල්ල පිටුපස දෑස් සඟවා ගත්තාය. අම්මා පාම් පුලුස්සන තැටියේ පියන හරිනු ඈට ඇසුනි.
රතු ඉන්දියානුවන් පෝරණුව මත හිඳගන්නා හඬ ඈට ඇසුනි. මොහොතකට පසු ඔවුන් කන හඬ ඈට ඇසුනි. ලෝරා එබිකම් කොට බලා සැඟවී යළිත් එබිකම් කළාය. එවිට රතු ඉන්දියානුවෝ අම්මා පිලිස්සූ ඉරිඟු පාන් කමින් සිටියහ. එහි සෑම කැබැල්ලක්ම කෑ ඔවුහු උඳුන මත වූ කුඩා කැබලිද එකතු කරගෙන කෑහ. අම්මා එහි සිටගෙන ඔවුන් දෙස බලමින් කුඩා කේරිගේ හිස පිරිමැද්දාය. මේරී අම්මාට පිටුපසින් සිටගෙන ඇගේ ගවුම් අතක එල්ලී සිටියාය. ජැක්ගේ දම්වැල කට ගා සෙලවෙනු ලෝරාට යාන්තමට ඇසුනි. ජැක් තවමත් නිදහස් වීමට දඟලමින් සිටි. ඉරිඟු පාන් වල කුඩා කැබැල්ලක්ම අහවර වූ පසු රතු ඉන්දියානුවෝ නැගිට සිටියහ. ඔවුන් නැවිදින විට උරුලෑ ගඳ වඩාත් තදින් දැනුනි. ඔවුන්ගෙන් කෙනෙක් යළිත් උගුරෙන් අමිහිරි හඬක් පිට කළේය. අම්මා විසල් කරගත් දෑසින් ඔහු දෙස බැලුවාය. ඈ කිසිවක් කීවේ නැත. රතු ඉන්දියානුවා ආපිට හැරුණු අතර අනිත් මිනිසාද හැරුණේය. ඔවුහුගේ හරහා ඇවිද ගොස් දොරෙන් පිටව ගියහ. ඔවුන්ගේ දෙපා වලින් කිසිදු හඬක් නැගුණේ නැත. අම්මා දිගු සුසුමක් හෙළුවාය. ඈ එක් අතකින් ලෝරාත් අනිත් අතින් මේරීත් තදින් අල්ලාගත් අතර රතු ඉන්දියානුවන් දෙදෙනා එකා පිටුපස එකා බැගින් බටහිර දෙසට වැටුණු නොපැහැදිලි අඩිපාර දිගේ ඈතට යනු ඔවුහු ජනේලයෙන් බලා සිටියහ. අනතුරුව ඇඳ මත හිඳගත් අම්මා ලෝරා හා මේරී තදින් වැළඳගෙන වෙවුලන්නට වූවාය. ඈ වෙතින් අසනීප ගතියක් පළවිය. ඔයාට සනීප නැද්ද අම්මේ? ලෝරා ඇගෙන් ඇසුවාය. නෑ අම්මා කීවාය. දෙයයන්ට ස්තුති වෙන්න ඒ මිනිස්සු යන්න ගියා. ලෝරා ඇගේ නාසය හකුලාගෙන ඒගොල්ලෝ ගාව හරිම ගඳයි යයි කීවාය. ඒගොල්ලෝ ඇඳගෙන හිටියේ උරුලෑහම්. අම්මා කීවාය. ඉන්පසු ඔහු රතු ඉන්දියානුවන් ඈට හා කුඩා කේරේට අනතුරක් කරනු ඇතැයි බියෙන් ජැක් අතහැර ගෙතුළට ආ අයුරු අම්මාට විස්තර කළහ. ඔවුන් නිර්භීත දැරියන් බව අම්මා කීවාය. දැන් අපි කෑම හදමු. අම්මා කීවාය. අප්පච්චි ඉක්මනට ඒවි. අපි එයාට කෑම ලෑස්ති කරන්න ඕනේ. මේරි ඔයා මට දර ටිකක් ගෙනත් දෙන්න. ලෝරට පුළුවන් නෙව මේසියස් කරන්න. අම්මා දිගු ගවුමේ අත් නවාගෙන දෑත් සෝදා පාන් සෑදීම සඳහා ඉරිඟු පිටි අනන්නට වූ අතර මේරී දර ගෙනාවාය. ලෝරා මේසේ සෝදානම් කළාය. ඇය අප්පච්චිටත් අම්මාටත් බෙලෙක් පිඟන් පිහි ගෑරුප්පු හා බෙලෙක් කෝප්ප තබා කේරීගේ කුඩා බෙලෙක් කෝප්පය අම්මාගේ පිඟාන අසලින් තැබුවාය. මේරීට හා තමාට බෙලෙක් පිඟන් පිහි හා ගෑරුප්පු තැබූ අය ඔවුන්ගේ එකම කෝප්පය පිඟන් මැදින් තැබුවාය. ඉරිඟු පිටි හා වතුර එක්කල අම්මා අඩකවයක් ආකාරයට කුඩා පාන් ගෙඩි දෙකක් සෑදුවාය. ඉන්පසු ඒවා පාන් පුලුස්සන තැටිය මත තැබූ අය ඒවා අතින් තුනී කළාය. අම්මා පාන් මත ඇගේ ඇඟිලි සලකුණු තබා ඇති විට තමාට වෙනත් කිසිම රසකාරකයක් අවශ්‍ය නැති බව අප්පච්චි නිතරම කියයි. අප්පච්චි එන විට ලෝරා මේසේ සූදානම් කර අවසන් වූවා පමණි. ලොකු හාවෙකු හා කිකිලියන් දෙදෙනෙකු දොරින් පිටත තැබූ ඔහු ඇතුළට පැමිණ තුවක්කුව දොරට ඉහළින් කොකුවල එල්ලුවේය. ලෝරා හා මේරී දුවගොස් ඔහුගේ ඇඟේ එල්ලි එකවර කතා කරන්නට වූහ. මොකද මේ? ඔහු ඔවුන්ගේ හිසකේ සවුල් කරමින් ඇසුවේය. ඉන්දියන් කාරයෝ. ඉතින් අන්තිමේදී ඔයාලා ඉන්දියන් කාරයෝ දැක්ක නේද ලෝරා? මං දැක්ක මේ බටහිර පැත්තේ පොඩි දෙනියක. ඒගොල්ලොන්ගේ කෝඩාරමක් තියෙනවා. උන් මෙහෙ ආවද කැරොලින්? ඔව් චාල්ස් දෙන්නෙක්ම ආවා. අම්මා කීවාය. අනේ චාල්ස් මම මොනව කරන්නද? උන් ඔයාගේ දුම්කොළ ඔක්කොම අරන් ගියා. ඉරිඟු පානුත් හුඟක් කෑවා. උන් ඉරිඟු පිටි පෙන්නලා මට ඒවා හදලා දෙන්න කියලා අතින් කිව්වා. බෑ කියන්න මම බය වුණා. ඔනේ චාල්ස් මම බය වුණා. ඔයා කරපු දේ හරි. අප්පච්චි යාට කීවේය. අපි කිසිම ඉන්දියන් කාරයෙක් හතුරු කරගන්න ඕනේ නෑ. ඊළඟට හපෝ මේ මොන ගන්ධස්කාරයක්ද? යයි කීවේය. උන් අලුත් උරුලෑහම් ඇඳගෙන හිටියා. යයි අම්මා කීවාය. උන් ඇඳලා හිටියෙත් එච්චරමයි. උන් මෙහෙ ඉන්නකොට කොහොමද ගඳ තියෙන්නේ නැද්ද? අප්පච්චි කීවේය. ඒ ගැන මොකද කියනවද චාල්ස්? දැන් අපිට ඉරිඟු පිටිත් හිඟයි. ඒකත් එහෙමද? තව ටික කාලයකට පිරිමහ ගන්න පුළුවන් වෙයිනේ. අනික මේ පළාතේ අපිට ඕන තරම් මස් තියෙනව නෙව. දුක් වෙන්න එපා කැරොලින්.
ඒත් තුන් ඔයාගේ දුම්කොළ ඔක්කොම ගත්තා. කමක් නෑ අප්පච්චි කීවේය. ඉන්ඩිපෙන්ඩන්ස් යනකම් මට දුම්කොළ නැතුව ඉන්න හැකි. ලොකුම දේ තමයි ඉන්දියන් කාරයෝ හොඳින් තියාගන්න එක. අපිට ඕනේ නෑ රෑජාමිට බය වෙලා නැගිටලා යටිගිරියෙන් කෑ ගහන යක්කෝ. ඔහු කතාව නතර කළේය. ඔහු කියන්නට ගිය දේ අසන්නට ලෝරා මහත් ඕනෑකමින් බලා සිටියාය. එහෙත් අම්මා දෙතොල් තදකොට අප්පච්චි දෙස බලා යන්තම් හිස සෙලෙව්වාය. මෙහෙ එන්න ලෝරයි මේරි. අප්පච්චි කතා කළේය. පාම් පිච්චෙනකන් අපි හාව හැම ගහලා කුකුල්ලු දෙන්න කපලා ගමු ඉක්මනට. මට වෘකේකට වගේ වඩගිනි. ඔහු සුළඟෙන් හා හිරුවෙලියෙන් නැහැවුණු ගෙවත්තේ දරගොඩ මත වාඩි වී අප්පච්චි සිය දඩයම් පිහියම් මස් කපනු බලා සිටියහ. වෙඩි පහර ලොකු හාවාගේ ඇස සිදුරු කරගෙන ගොස් තිබූ අතර තනිතලා කිකිලියන්ගේ හිස් සම්පූර්ණයෙන්ම වෙන් වී ගොස් තිබුණි. සිදු වූයේ කුමක්දයි උන්ට සිතා ගන්නටවත් බැරි වූ බව අප්පච්චි කීවේය. අප්පච්චිගේ මුවහත් පිහිය හාවාගේ මස් සිරාගෙන යනතුරු ලෝරා උගේ සමයේ කෙළවරකින් අල්ලාගෙන සිටියාය. මම මේකට ලුණු දාලා වේලෙන්න බිත්තියේ එල්ලන්නක්. ඔහු කීවේය. එන සීත කාලෙදි දාන්න. ඔයගොල්ලොන්ගෙන් කාට හරි උණුසුම් තොප්පියක් හදාගන්න පුළුවන් එතකොට. ලෝරාට රතු ඉන්දියානුවන් අමතක කළ නොහැකි විය. ඔවුන් ජැක් ලිහා දැමුවේ නම් ඌ රතු ඉන්දියානුවන් එතනදීම කාදමනු ඇති බව ඇය අප්පච්චිට කීවාය. අප්පච්චි පිහිය බිම තැබුවේය. ඔයගොල්ලෝ ජැක්ව ලිහන්න හැදුවද? ඔහු බියකරු හඬකින් ඇසුවේය. ලෝරාගේ හිස පහතට නැවුණු අතර ඇය ඔව් අප්පච්චි යයි රහසින් කැඳිරුවාය. මං එපා කිව්වට පස්සේ අප්පච්චිගේ හඬ තවත් බියකරු විය. ලෝරාට කතා කරගත නොහැකි විය. එහෙත් මේරි ඔව් අප්පච්චි යයි අසීරුවෙන් කීවාය. අප්පච්චි මොහොතක් නිහඬව සිටියේය. ඉන්දියානුවන් ආපසු ගිය විට අම්මා සුසුම් හැලුවාක් මෙන් ඔහුද දිග සුසුමක් හැලුවේය. මීට පස්සේ ඔහු කීවේය. ඔයගොල්ලෝ හැම තිස්සෙම මතක තියාගන්න මං කියපු දේ විතරක් කරන්න. මං කියන දෙයට පිටින් යන්න හිතන්නවත් එපා. තේරුණාද? ඔව් අප්පච්චි. ලෝරා හා මේරි කිඳිරුවහ. ජැක් ලිහුවා නම් එහෙම වෙන්නේ මොකද්ද කියලා ඔය දෙන්න දන්නවද? අප්පච්චි ඇසුවේය. නෑ අප්පච්චි. ඔහු කිඳිරුවහ. ඌවර ඉන්දියන් කාරයන්ව කාලා දායි. අප්පච්චි කීවේය. එතකොට මහා කරදරයක් වෙනවා. නරක කරදරයක්. තේරුණාද? ඔව් අප්පච්චි. ඔහු කීහ. එහෙත් ඔවුන්ට කිසිවක් වැටහුණේ නැත. එතකොට ඒගොල්ලෝ ජැක්ව මරාවිද? ලෝරා ඇසුවාය. ඔව් ඒ විතරක් නෙමෙයි. ඔයගොල්ලෝ මේකත් මතක තියාගන්න. මොන දේ වුණත් කමන්නේ මං ඔයගොල්ලන්ට කියපු දේ විතරක් කරන්න. හොඳයි අප්පච්චි. ලෝරා කීවාය. හොඳයි අප්පච්චි. මේරිද කීවාය. ජැක් ලිහා නොදෙමීම ගැන ඔහු දෙදෙනාම සතුටු වූහ. කියාපු දේ කරන්න. අප්පච්චි කීවේය. එතකොට ඔයගොල්ලන්ට කිසිම කරදරයක් වෙන්නේ නැහැ.